දැන් හිතන්න මම ගාව ඔන්න මම කරන්නේ සිල්ලර කඩයක් කියලා හිතමු. මම ගාව භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. තමයි සබන්. මොනවද කඩේක තියෙන සබන්? උඹලා ඇඟේ ගාන සබන් වර්ග ටික කියපන්. රෙක්සෝනා ඩියෝන් ගානේම හරිද? තව මහසෝනා නෙමෙයි රෙක්සෝනා. ඊළඟට වෙල්වට් very good වෙල්වට් සම සුසුඳුණු වෙනවා. සන්ලයිට් හොදන සබන් කැටේ ඇඟේ ගන්න නෑනේ බලන් වලනේ කොහෙක ගාන්නේ මෝඩයා. තව කියනවනේ වෙනිමැල්. අපේ අම්ම චූටි කාලේ මට ගෑවේ වෙනිමැල්. ඒකයි මම මේ නිකන් රත්තරන් පාට වගේ ස්කින් එකක් තියෙනවා. වෙනිමැල්. ඔය සබන්. ඊළඟට ගැහැණු ළමයි නිතරම දන්න දෙයක් චොක්ලට් වර්ග. දත ගලවනවානේ කොල්ලොන්ගේ. ඔයාට කොල්ලා දීපු චොක්ලට් වල නම් ටික කියාගෙන යන්න මට. ගොඩක් වෙලා යයි කොල්ලෝ කීප දෙනෙක් ඉඳලා දිනවනේ වට. මොනවාද? රෙවලෝ. රෙවලෝ. තව රිස්බරි. රිස්බරි. ඊට පස්සේ කැෂුනට්. කැෂුනට්. හරිද? ඉස්සර මම විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ ගැහැණු ළමයෙක් හිටියා මට. ගොඩක් නම එක්කෙනයි හිටියේ. ෆස්ට් ඉන්න කාලේ මං කෙල්ලෙක් යාළු වුණා. යාළු වෙලා ඉවරලා මම ඉතින් ගොඩේ බයියානේ. එයා කොළඹ. පස්සේ එයා මට කිව්වා චොක්ලට් එකක් අරන් එන්න කියලා. රයිට්? මං දැන් අංගෝ නියමයි. ඔයා කැමති ඕන චොක්ලට් එකක් කියන්න මං අරන් එනවා. ඒ කාලේ එහෙමනේ මෝඩයෝනේ. ඉත්තෑව ලොකුවටම ඉන්නවනේ දවස්වල. ඊට පස්සේ එයා මට චොක්ලට් වර්ගයක් කිව්වා. මං හිතන් හිටියේ රුපියල් 500ක් 600ක් වගේ ඇති කියලා ළමයි. අර මේ බොක්ස් එකක තියෙන රත්තරන් ඉටිකොලව දාපු චොක්ලට් එකේ නම මොකද්ද බං? උඹලා ඒක කාලා නැද්ද? මොකද ඒකට කියන්නේ? අර ගුලි කරලා තියෙන චොක්ලට් එක. මොකද ඒකේ නම? නම දන්නද උඹලා? රයිට්. මම දැන් ඕකේ නම අහගෙන ගියා ෆුඩ් සිටි එකටද ෆුඩ් හැම හිතනමත් නෑ ඒවා. ගිහිල්ලා බැලුවෙන් පස්සේ රුපියල් 2800ද 3000ද වෙනවා. මට සිරි 2800ද 3000ද වෙනවා. 3000ක් හම්බ කරන්න ඉස්සර මම මාසයක් පන්ති කරන්න ඕන. ඒ කියන්නේ මේ කෙල්ලට චොක්ලට් එක අරන් දෙන්න මම මාසයක් පන්ති කරන්න ඕන. ගෲප් ක්ලාස් එක. පස්සේ මොකද කරේ? ෆෝන් එක ගත්තා. රයිට්. ගර්ල්ෆ්‍රෙන්ඩ් දෙහිවල બ્લોක්. खत्म बाय बाय टाटा गुड बाय गया ආයි නෑ එතනින් පස්සේ සම්බන්ධේ ඉවරයි. මොකද ඕක තව වැඩි දුර කල් ගියා නම් මගේ කලිසමක් නැතුව තමයි මට ගමේ එන්න වෙන්නේ. ඔබ කියාවේ මොඩ ගැනි මං